ආයිබෝවන් ඉශිරාස්සට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 2026 ජනවාරි මාසයේ ගෝගාගාර සුදුසු සුබ දවස් සහ වේලාවන් සම්බන්ධවයි. 2026 වසරේ ඔබේ ගෝගාගාර සාර්ථක කරගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ නැකත් අනුව වගා කරන්න. විශේෂයෙන්ම ඔබේ ප්‍රදේශයේ සත්වහානි බහුල නම් ඔබට මේ ක්‍රමයෙන් ඔබගේ ගෝගාගාව ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමස්ත 2026 වසර සඳහාම මෙවරත් අපි ගොවිලිත සකස් කරලා තියෙනවා. එම ගොවිලිතේ විවාගාව සඳහා වගා කැලෙන්ඩරය, ඒ වගේම අවුරුද්ද පුරා පවතින දී පුෂ්කර සහ දී පුෂ්කර යෝග 20ක් අතුලත් කරලා තියෙනවා. එම නැකත් වලට පෙර සිටුවීමෙන් ඔබට ශාකවල ඉක්මන් වර්ධනයක් සහ ඉක්මනින් ඵලදාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අවුරුද්ද පුරාම එක් එක් මාස වශයෙන් පවතින සුබ කරන අනුම සකස් කරන ලද දින සහ වේලාවන් ඇතුළු කරුණු රාශියක් මේ ගොවිලිතට අපි ඇතුළත් කරලා තියෙනවා. පිටු 23කින් සමන්විත මේ ගොවිලිත PDF එකක් ආකාරයට තමයි අපි සකස් කරලා තියෙන්නේ. මේ ගොවිලිත ඔබට ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට රුපියල් 300ක මුදලක් අපි අය කරනවා. ඒ සම්බන්ධ විස්තර මේ තිරේ දිස්වන WhatsApp අංකයෙන් හෝ description එකෙන් ඔබට බලා ගන්න පුළුවන්. 2025 වසරේ දෙසැම්බර් මාසයට අදාළව මම කරපු වීඩියෝවට කමෙන්ට් කීපයක් දාලා තිබුණා ප්‍රාදේශීය වශයෙන් වෙලා වෙනස් වීම තාටයක් පැහැදිලිව සඳහන් කරන්න කියලා. මම මේ සම්බන්ධව මේ වීඩියෝ අවසානයේ පැහැදිලි කිරීමක් කරන්න. එහෙනම් අපි දැන් බලමු 2026 වසරේ ජනවාරි මාසයේ සතුන්ගේ හානි වලින් තොරව අපට වගා කරන්න තියෙන සුබ දවස් මොනවද කියලා. පළමුවෙන්ම 2026 වසරේ ජනවාරි මාසයේ 6 වෙනි අඟහරුවාදා දවසේ සුබ දිනයක් විදිහට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවසේ දිවිකරණය පවතිනවා. ඉතින් මේ දවස් අඟහරුවාදා නිසා විශේෂයෙන්ම අපට අලභෝග වර්ග සඳහා මේ දවසේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ සුබ වේලාවන් විදිහට උදේ 8:24 ඉඳලා 9:24 දක්වා කාලය, 10:24 ඉඳලා 11:24 දක්වා කාලය, ඒ වගේම සවස් 3:24 ඉඳලා 4:24 දක්වා කාලයත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සවස් 5:24 ඉඳලා 6:24 දක්වා කාලයත් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ දිවි කර්ණය පෙරවරු 8:06 ඉඳලා දවස පුරාම පවතිනවා. ඉතින් ඔබට කැමති නම් මේ දවසේ ඕනම වෙලාවක ඔබට සිටීමේ හැකියාව තියෙනවා. මේ වාණිජ වශයෙන් වගා කරනවා නම් ඔබට මේ දවසේ දවස පුරාම ඔබට මේ දවස ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් මේ දවසේ සුබ දිශාව විදියට නැගෙනහිර දිශාව ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදියට ජනවාරි මාසේ 9 වෙනි සිකුරාදා දවස ඔබට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවසේ සිංහ කර්ණය පවතිනවා. ඉතින් මේ සිංහ කර්ණය පෙරවරු 7:08 ඉඳලා දවස පුරාම පවතිනවා. ඔබට මේ සිකුරාදා දවසක් නිසා මේ දවසේ ගෙඩි මල් කරල් හැදෙන භෝග සඳහා ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සුබ වේලාව නිතර මතක් කරගන්න. උදේ 8:25 ඉඳලා 9:25 දක්වා කාලයත්, 1:25 ඉඳලා 2:25 දක්වා කාලයත්, සවස් 3:25 ඉඳලා 4:25 දක්වා කාලයත් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කලින් සඳහන් කරා වගේ ඉතින් ඔබ වාණිජ වශයෙන් භෝගයක් කරනවා නම් ඔබට උදෑසන 7:08 සිට දවස පුරාම ඔබගේ භෝගකට මේ දවස යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවස සුබ දිශාව විදියට උතුරු දිශාව ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. නැවතත් 13 වෙනි අඟහරුවාදා දවසේ අපට දිවිකරණයක් පවතින දිනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ දවසෙත් අඟහරුවාදා දවස නිසා ලැබෝග සඳහා වඩා සුදුසු දවසක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ දවසේ මේ දිවිකරණය පස්වරු 3:19 තමයි පවතින්නේ. ඉතින් මේ 3:19 පස්සේ ඔබට භෝග සඳහා මේක යොදා ගන්න පුළුවන්. ඉතින් සුබ වේලාවල් විදිහට සඳහන් කරොත් 3:26 ඉඳලා 4:20 දක්වා කාලය ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම 5:26 ඉඳලා 6:20 දක්වා කාලයත් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සුබ දිශාව විදිහට නැගෙනහිර දිශාව ඔබට නැවතත් භාවිතා කරන්න පුළුවන්. නැවතත් 14 බර දවසේ ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසෙත් දිවිකරණය තමයි පවතින්නේ. දිවිකරණය උදෑසන සිට සවස් 5:53 දක්වා කාලය මේ දිවිකරණය පවතිනවා. සුබ වේලාව නිතර ගත්තොත් උදෑසන 7:27 ඉඳලා 8:27 දක්වා කාලය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම 12:27 ඉඳලා 1:27 දක්වා කාලයත්, සවස් 2:27 ඉඳලා 3:27 දක්වා කාලයත් අපට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සුබ දිශාව විදිහට ඔබට නැගෙනහිර දිශාව භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදිහට 19 වන සඳ දවස අපට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ සිංහ කර්ණය පවතිනවා. සිංහ කර්ණය පෙරවරු 1:20 ඉඳලා දවස පුරාම පවතිනවා. මේ දවසේ ඔබට කඳෙන් ප්‍රයෝජන ගන්න භෝග සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සුබ වේලාවල් විදිහට සඳහන් කරොත් උදේ 6:28 ඉඳලා 7:28 දක්වා කාලයත්, 11:28 ඉඳලා 12:28 දක්වා කාලයත්, දවස් 1:28 ඉඳලා 2:28 දක්වා කාලයත් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.
මේ දවසේ සුබ දිසා විදියට ඔබට නැගන දිසාව භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදියට 23 වෙනි සිකුරාදා දවස ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ දිවිකරණය පවතිනවා. මේ දිවිකරණය උදෑසන 2:29 ඉඳලා දවස පුරා පවතිනවා. ඉතින් මේ දවසේ තියෙන සුබ වේලාවන් විදියට පෙරවරු 6:29 ඉඳලා 7:29 දක්වා කාලයත් 8:29 ඉඳලා 9:29 දක්වා කාලයත් සවස 1:29 ඉඳලා 2:29 දක්වා කාලයත් 3:29 ඉඳලා 4:29 දක්වා කාලයත් ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සුබ දිශාව විදියට උතුරු දිශාව ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවස් සිකුරාදා දවසක් නිසා විශේෂයෙන්ම ගෙඩි මල් කරල් හැදෙන බොහෝ සඳහා ඔබට මේ දවස් භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබ වාණිජ්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දවසේ ඔබට මුළු දවස පුරාම ඔබට වගාව සිදු කරගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟට ජනවාරි මාස 26 වෙනි සඳුදා දවසත් නැවතත් සිංහ කර්ණයේ පවතින දිනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ දවසේ දවස පුරාම සිංහ කර්ණයේ පවතිනවා. උදෑසන සිට රාත්‍රී 9:17 දක්වා කාලය දී කර්ණයේ පවතින හින්දා ඔබට දවස පුරාම ඔබට භෝග සඳහා භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සුබ වේලාවන් විදිහට සඳහන් කරොත් උදෑසන 6:29 ඉඳලා 7:29 දක්වා කාලය, 11:29 ඉඳලා 12:29 දක්වා කාලය, ඒ වගේම 1:29 ඉඳලා 2:29 කාල දක්වාත් විශේෂයෙන්ම ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ දවසේ සුබ දිශාව විදියට නැගෙනහිර දිශාව ඔබට භාවිතා කරන්න පුළුවන්. අවසාන වශයෙන් ජනවාරි මාසයේ 30 වන සිකුරාදා දවස ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ දිවිකරණය පවතිනවා. මේ දිවිකරණේ උදෑසන 1:58 ඉඳලා 11:11 දක්වා තමයි පවතින්නේ. ඉතින් මේ දවසේ සුබ වේලාවන් විදියට 6:29 ඉඳලා 7:29 දක්වා කාලය, 8:29 ඉඳලා 9:29 දක්වා කාලයත් ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ ගෙඩි මල් කරලා හදන බොහෝ සඳහා ඔබට භාවිතා කරන්න හැකියාව තියෙනවා. සුබ දිශාව විදියට උතුරු දිශාව ඔබට භාවිතා කරන්න පුළුවන්. මේ වේලාවන් සියල්ල සකස් කරලා තියෙන්නේ කොළඹට සාපේක්ෂව. අපි දැන් බලමු මේ සඳහන් කරපු වේලාවන් ඔබගේ පළාත අනුව සකස් කරගන්නේ කොහොමද කියලා. අපි දන්නවා ඉර උදාව ලංකා පුරාම එකම වෙලාවට සිද්ධ වෙන්නේ නැති බව. නැගෙනහිර පළාතට කොළඹට වඩා ඉක්මනට ඉර උදා වෙනවා. ඒ කියන්නේ නැගත් වේලාවත් නැගෙනහිර පළාතට කොළඹට සාපේක්ෂව ඉක්මනින් උදා වෙනවා. ඒකවල නිවැරදි වෙලාව සකස් කරගන්න නම් මම දැන් සඳහන් කරපු වේලාවේ ඒ ප්‍රදේශයේ වෙලාව බලලා ඒ වෙලාව අඩු කරගන්න සිද්ධ වෙනවා. එතනදී සමස්ත ලංකාවම ගත්තොත් කොළඹට පසුව ඉර උදා වෙන්නේ පුත්තලම කලපිට කියන ප්‍රදේශ වලට විතරයි. ඒ ප්‍රදේශ වල විතරක් අදාළ වෙනස නැකත් වෙලාවට එකතු කරගන්න ඕන. අනිත් සමස්ත ප්‍රදේශ වලම ප්‍රාදේශීය වෙලාව නැකත් වෙලාවෙන් අඩු කරලා තමයි භාවිතා කරන්න වෙන්නේ. මේ වේලාව වෙනස මිනිත්තු කිහිපයක වෙනසක් තමයි පවතින්නේ. ඒ උපරිම වශයෙන්ම ලංකාවේ පවතින්නේ මිනිත්තු 8ක බව වෙනසක් තමයි තියෙන්නේ ලංකාවේ. දැන් මම ඔබේ ප්‍රදේශයේ වෙලාව වෙනස ඉතින් සඳහන් කරලා තියෙනවා. ඒ වෙනස මිනිත්තු සහ තත්පර වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ වගුව අනුව ඔබේ ප්‍රදේශයේ වෙලාව මේ වගුව අනුව ඔබේ ප්‍රදේශයට ගැලපෙන වෙලාව ඔබට සඳහන් කරන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ මේ වගුවේ නැත්නම් ඒ ආසන්න ප්‍රදේශයේ වෙලාව අනුව ඔබේ නැකත් සකස් කරගන්න ඔබට හැකියාව තියෙනවා. මේ සුබ කර්ණ අනුව වගා කරලා ඔබේ අස්වැන්න සතුන්ගේ ආරක්ෂා කරගන්නවා වගේම සාර්ථක අස්වැන්නක් ලබා ගන්න දැන් ඔබට හැකියාව තියෙනවා. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා වීඩියෝට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට එන ඕනම ගැටලුවක් කමෙන්ට් එකක් මගින් සඳහන් කරන්න. එහෙනම් තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.